තරුස මේ හැම විදුලි යාන්ත්‍රික කැටයම් මේ හැම නිර්මාණයක් තුලම තරුස ඔබයි ප්‍රදීප් සමග අත්වැල් බැඳගෙන හිටියේ. අර ගයාන්ගේ හදිසි අනතුරෙන් हेला धीरे जाने जाए तो जय मंगलानी युगी क्रीडा समाजे दहवनतियो මේ කිරිතල මිල්ලදී යුගී ක්‍රීඩා සංස්ථාවක් වේදී ඔබට මේ වසර තුල දර්ශනීය මේ පහත් කුඩු රාජා නැරඹීමේ අවස්ථාව ලැබීම පිළිබඳ ඔබ රූපගත කරගන්න. එසේ නම් සූදානම් වෙන්න. ඉන්පසු බෝසතාණන් වහන්සේ ආහාර ගැනීම ක්‍රමයෙන් අඩු කළා. අවසානයේදී පාන්දර චම්පික අපි තුනමාර වෙනකන් සමහර වතාවල වල පාන්දර 5 මා මේ අවස්ථාව කරගන්නවා විශේෂයෙන් මේසා විශාල නිර්මාණයක් සඳහා මුල සිටම දායකත්වයේ දැක්වුවන් පිළිබඳ යම් කිසි ඉදිරිපත් කර අදහස් ඉතාම සාවධානයෙන් සතුටින් අපි බාර ගන්නවා. බොහොමත්ම ස්තුතියි රේණුකා රත්නායක මහත්මියනි. අපේ පන්සල් නිසාවෙන් රැකුණා ගමේ සංසාර නිර්මාණයකට තාම උද්වේග කර විදියට බලපානවා. තව 20ක් 25ක් ඒ වගේම ආදරණීය වැඩි හිටියෝ මේ අපේ සෝම්පාල මාමා පාලිත මාමලා සේනාධීර මාමලා මේ කවුරු එකතු වෙලා මේ දහවන පියවර යුගී ක්‍රීඩා සමාජයේ මොනතරම් ඉවසිලිවන්තද මොනතරම් වාජනය වුණා. ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කරනවා ගයන් මල්ලි. ඔබලා තමයි යෝධයෝ. මේ ප්‍රදීප් මල්ලිත් සමග උරෙනුර ගැටිලා මේ කටයුත්ත සිද්ධ කරනවා. බෝසතාණන් වහන්සේ වසර 6ක් පුරා දුෂ්කර ක්‍රියා කළා. උන්වහන්සේ සීක්‍රයෙන් කුෂ වුණා. අතපය කමින දුක්සේ වුණා. බෝසතාණන් වහන්සේ තම ශරීරය ස්පර්ශ කරද්දී මල් කුරුවී ගැලවී අදට ආවා. ලෝකයේ විමුක්තිය පිණිස යම් ආකාරයකින් දුක දිය යුතුද? ඒ සෑම දුකක්ම මා විසින් ශරීරයට දුන්නා. නමුත් මාර්ගයක් හෝ ප්‍රතිපදාවක් සොයා ගැනීමට මට තවමත් හැකි වුණේ නැහැ. මට මතකයි එදා වක්මකුළු දිනේ දඹරුක් සෙවනේ මගේ සිත ආනාපාන සතිය තුළ සමාධිමත් වුණා. එදා ඇතිවුණු සැහැල්ලුවත් සැපයක් නැවත ඇති කරගත්තොත්
ජීවිත අවබෝධය පිණිස මාර්ගයක් ප්‍රගුණ කරගන්න ඒ උදව්වක් වේවි. ඒ ආනාපාන සතිය වඩන්න මත ඒවා ඊටාම පැහැදිලිව දර්ශනය කරගත හැකි ඔය විශේෂ පීඨිකා කූඩු රාජයා දරබා සැදැහැති සිටින් පිටව යන්නේ. මේ යුගිල් ක්‍රීඩා සමාජයේ ආමිස පූජාව 2025 සම්බුද්ධත්ව මංගල්‍යයේ පිළිඅරඹන්න යම් මොහොතක් රැඳී සිටින්න මේවල අපිට තවත් අවස්ථාවක් තිබෙනවා මොකද මේ සමාජය මේ රටටම ප්‍රසිද්ධ ජාත්‍යන්තරයට පවා ප්‍රසිද්ධ මට මතකයි 2024 වසරේ රුසියාවේ තිබෙන බෞද්ධ මට හිම හිතෙනවා වලින් දිව්‍ය ඕජස් ඇතුළු කරනවා. එවිට මහබෝසතාණන් වහන්සේ මෙසේ කල්පනා කළා. දෙවියන් එහෙම කළොත් මගේ අධිෂ්ඨානය බොරුවක් වෙනවා. ඒ නිසා දවසකට ඔබ නිවන් පුර වැද නිවිසනෙහි මාවතේ යවුවා ගමේ පන්සල අපේ පන්සල අපේ කම රැක්කා ඒ වගේම මේ තරුණ පිරිසගේ මේ 2025 වසරේ ඉදිරිපත් කිරීම තාම සතුටු සිතින් දැක බලා මේ ස්ථානයට සම්ප්‍රාප්ත වෙලා අපිත් එක්ක අදහස් වමාරු කරගත්ත රේණුකා රත්නායක අපේ මන්ත්‍රීතුමිය මේ අපේ ප්‍රාදේශීය සභාවේ කොට්ටාසේ අයත් අපි බොහොම ළඟින් ඇසුරු නිසරු කරපු උදවිය මේ මහත්මා ලිස් මහත්මයා උසින් අඩි 57ක් අඩි 30 අපරාධවන දැකලා නොතුරු සුවරේ අපරාධවන දැකලා